in the morning light, when the world's asleep, you're the warmth that I need. Hello guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඔන්න ඉතින් අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ අවුරුදු vlog එක. ඇත්තටම කිව්වොත් මම අවුරුදු vlog එකක් කරනවා කියලා මට මතක තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි මට පුළුවන් විදිහට රෙකෝඩ් කරලා වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා vlog එකට දාන්න. ඉතින් දන්නවනේ නෑ ගම් ගියාම නෑ දැය බලන්න ගියාම ඉතින් vlog එකක් කරනවද කියලාත් මතක නැහැ. ඔන්න ඉතින් අපි මුලින්ම ගියේ shopping කරන්න. ඉතින් ඔතන දවස් කිහිපයක vlog එකක් තියෙන්නේ. අපි මුලින්ම ගියේ shade එකට shopping කරන්න අවුරුද්දට අලුත් ඇඳුම් ගන්න. ඉතින් එදා නම් මට ඇඳුම් ගත්තේ නැහැ. අපි පුංචිටයි අක්කටයි තමයි එදා ඇඳුම් ගත්තේ. මම වෙන shop එකකින් ලස්සන ගවුම් දෙකක් තමයි ගත්තේ. ඉතින් vlog එක ඉස්සරහදී මම ඔයාලට ගත්තේ ලස්සන ගවුම් දෙකක් පෙන්නන්නම්. ඉතින් shade එකේ ලස්සන ඇඳුම් collection එකක් තිබ්බට මට හරියන ඇඳුමක් නම් මට ඔතනින් හොයාගන්න බැරි වුණා. shade එකේ denim collection එකේ මාරම ලස්සන denims තිබ්බා. ඉතින් අලුත්ම trend එකටත් හරියන denim එතන තිබ්බා. ඒ වුණාට මම නම් එතනින් ගත්තේ නෑ denim-ක්වත්. මොකද මම ඇඳුම් අරන් තියෙන නිසා. ඔතන නම් මාරම cute teddy bears ටිකක් ඉන්නවා. මට ඉතින් ගන්නත් ආසයි. ඒ වුණාට මම ගත්තේ නෑ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර subscribe කරලා bell icon එකත් click කරලා මගේ channel එකට join වෙන්න. ඒ විතරක් නෙමෙයි මගේ WhatsApp channel එකේ link එකත් මම description box එකේ දාලා තියන්නම්. comment section එකේත් මම link එක pin කරලා දාලා තියන්නම්. ඔයාලට තියෙන්නේ ගිහින් join වෙන්න විතරයි. ඉතින් අමතක නොකර join වෙන්න. ඔය වෙලාව නම් අපේ පුංචිට ඇඳුමක් තෝරන්න මම උදව් කරන ගමන් තමයි හිටියේ. ඉතින් මට ඔයාලගෙන් අහන්නත් බැරි වුණානේ අවුරුදු කොහොමද ඔයාලට අවුරුදු සරුද? අවුරුදු ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? ඉතින් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. හරි ඔන්න guys දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. පල්ලෙහාට ගිහිල්ලා බිට් කරලා ගෙදර යන්න හදන්නේ. ඉතින් පල්ලෙහාම තට්ටුවේ තමයි ඔය සෙරප්පු සපත්තු තියෙන්නේ. මාරම ලස්සන සෙරප්පු සපත්තු තිබ්බ උතන. හරි දැන් ඔය දෙවෙනි දවස. ඉතින් දෙවෙනි දවසේ අපි කොකිස් හදන්න තමයි යන්නේ. කොකිස් කැවුම් ඔය කැවිලි වර්ග ඒවා හදන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම හදන්නේ කොකිස්. මුලින්ම හදන්න යන්නේ කොකිස්. ඉතින් කොකිස් හදන්න අපේ පුංචි. ඉතින් බලන්නකෝ අපි කොකිස් හැදුවේ කොහොමද කියලා. දැන් ඔය කොකිස් බැටර් එකට කහ දාලා ඒක මික්ස් කරන ගමන් තමයි ඉන්නේ. මට කියන්න අමතක වුණානේ. ඉතින් අපේ පුංචිරත් YouTube channel එකක් තියෙනවා. ඔයාලා කැමති නම් ගිහින් එයාවත් subscribe කරන්න. එයාගේ YouTube channel එකේ නම Cook with Niranji. ඉතින් කැමති නම් YouTube එකෙන් search කරලා subscribe කරන්න. එහෙමත්ම නැත්නම් මම මගේ වීඩියෝ එකේ description box එකේ link එක දාලා තියන්නම්. එයාගේ channel එකේ comment section එකේ link එක දාලා තියන්නම්. ඔයාලා කැමති නම් ගිහින් එයාවත් subscribe කරන්න. guys අවුරුද්ද උදා වෙලා දැන් ආහාර අනුභවයෙන් එකට තමයි තියෙන්නේ. ඉතින් අවුරුදු කැම්මේසි වීඩියෝ එක විතරයි මට ගන්න පුළුවන් වුණේ.
අවුරුදු දවසම අපි අපේ නෑදෑයන්ට කෑම වේලක් දුන්නා. ඒක නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ යාලා අපිටත් කතා කරා කෑම වේලකට එන්න කියලා. ඉතින් අපි නෑදෑ ගෙවල් දෙකකට ගියා. අපි මුලින්ම බලන්න ගියේ නෑදෑයෝ ඉන්නේ අඹතලේ. ඉතින් අඹතලේ පාර තමයි අපි ඔය යන ගමන් ඉන්න ටිකක් ඇතුළට වගේ යන්න ඕන. ඉතින් ඒ පාරේ මම දන්නේ මේ කොහෙද කියලා ඇත්තටම. එතන නම් ගයිස් මාරම ලස්සනයි. මාරම ලස්සන මල් තිබ්බා, ගස් තිබ්බා. උඩ බැලුවත් ගස්, බිම බැලුවත් ගස්. ඉතින් මාරම ලස්සනයි. දාන මම හරිම සතුටින් හිටියේ. වීඩියෝ එකට පේනවට වැඩිය කැමරා එකට පේනවට වැඩිය මාරම ලස්සනයි. හුළඟ ගැන කිව්වොත් ඉතින් මාරම හුළඟක් තියෙන්නේ. ඇයි ගස් කොළන් වැඩිනේ. ඔතන මාරම ලස්සන පන්සලකුත් තිබ්බා. ඉතින් අපි ආයේ එන දවසකට මේ පන්සලටත් යනවා කියලා හිතාගත්තා. ඉතින් බලන්නකෝ අඹතලේ අපේ නෑදෑයන්ගේ ගෙදරට යනකම්ම තියෙන ලස්සන අපි යන ගමන් ඉඳි අපිට ඇලක්ද දොලක්ද මන් දන්නේ නැහැ මොකක්ද කියලා මට හොයාගන්න බෑ. මට ඒ වෙලාවේ අහන්නත් අමතක වුණා. ඔයාලා දන්නවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. කොහොම හරි ඔතන ලොකු මාළුව හිටිය කියලා කිව්වා. මට නම් හොයාගන්න බැරි වුණා. අපේ අක්කලා දෙන්න නම් දැක්කා. මට පෙන්නනා මට හොයාගන්න බෑ. කමන්නේ ඉතින්. මාළුවව දැක්කේ නැති වුණාට මට සතුටුයි. ඔයාලා අවුරුද්දට එහෙම නෑගම් ගියාද? පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න කොහෙද ගියේ කියලා. ඔන්න ගයිස් දැන් අපි ගෙදර ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔතන නම් තියෙන්නේ කැලණි ගඟ. මේ දවස්වල නම් ගොඩක් රස්නේ. ඒ වුණාට මේ පැත්තට නම් එච්චර රස්නයක් නැහැ. ගඟ තියෙන නිසා සීතල එහෙම තියෙනවා ටිකක්. ගස්කොළනුත් තියෙනවානේ. ඔයාලගේ නෑදෑයෝ එහෙම අඹතලේ ඉන්නවද? දැන් අපි මේ ලෑස්ති වෙන්නේ එයාලගේ ගෙදර ඉස්සරහම තියෙන ලොකුම ලොකු කොස් ගහෙන් කොස් ගෙඩියක් කඩා ගන්න. ඔය තියෙන්නේ ගයිස් අපි කඩපු කොස් ගෙඩිය. බලන්නකොනේ එක ලොකු. ඔන්න දැන් අපි තේ ටිකක් බීලා කෑම කකිස් කාලා යන්න තමයි හදන්නේ. ගෙදර නෙමෙයි අපිට තව එකම එක නෑදෑ ගෙදරකට යන්න තියෙනවා.
ගයිස් ඔතන නම් මට පාර වැරදෙන්නත් කියා. ඔන්න දැන් අපි ඊළඟට කොහෙද යන්නේ? දෙල්ගොඩ. අනෙත් නෑදෑ ගෙදරට යන්න තමයි අපි දැන් යන්නේ. එහෙ තමයි ඉතින් කෑම වේලක් දෙනවා එන්න කියලා කිව්වේ. ඉතින් අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. මට නම් හරිම සතුටුයි. ඉතින් අපි කාලෙකට පස්සේ ඉතින් මෙහෙම හම්බෙන්නේ. ඒ නිසා මට ගොඩක් සතුටුයි දැන් නම්. ඒ වොයිස් කරද්දි නම් එච්චර නැහැ. කියන්නේ ඔය යද්දි නම් ගොඩක් සතුටුයි. ඔය ලස්සන බේස්ලට් එක දුන්නේ අපේ අක්කගේ හොඳම යාළුවා. ඔන්න ගයිස් දැන් අපි ටිකෙන් ටික ගෙදරට ලං වෙන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාව නම් මම වොයිස් දෙද්දි මට ටිකක් සනීප මදි. ඒක පොඩ්ඩක් වොයිස් එක අවුල් වගේ ඔයාලට පේන්නේ. ගණන් ගන්න එපා ඉතින්. බලන්නකො ගායස් අතන තියෙන ලස්සන කුඹුරයාය. මම ලොකු දෙයක් නම් වීඩියෝ කරගත්තේ නැහැ. එයාලගේ ගෙදරට ගියන් පස්සේ මොකද කට්ටිය ඉන්නවනේ. ඉතින් ෆෝන් එක අල්ලලා වීඩියෝ කර ඉන්න බෑනේ. එහෙම එතකොට හරි නෑනේ. කොහොමරි මම පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. බලන්නකො එයාලගේ පැත්තේ තියෙන ලස්සන ගස් කොළන් ටික. ඔන්න ගයිස් දැන් මම වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි යන්නේ. ඊට කලින් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. මේ බලන්නකො මෙයාලා දෙන්නගේ හුරතලේ තාප්පෙලත් නැගලා තමයි ඕපදූප හොයන්නේ. හරිම කියුට්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඉතින් මේ බව්ව දෙන්නවත් මං ඔයාලට පෙන්නගෙනම අද වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් thank you වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට. තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.